සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද ඔයාලා එකතුලා ඉන්නේ අපේ 7 වසරේ පළවෙනි පාඩමත් එක්ක. පාඩමට යන්න කලින් මේ ටේප් එක කරපු නැති අය ඉන්නවා නම් කරලා ආවනම් හරි. මොකද ඒක මේ මම හිතනවා ගොඩක් වටී කියලා ඔයාලට කලින් කරලා සාකච්ඡා බලනවා නම් ටේප් එක හොයාගන්න බැරි නම් ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකක් ඒකෙන් යන්න පුළුවන්. ඒක නැත්නම් ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාලා අදාළ ලින්ක් එක ඉල්ල ගන්නත් පුළුවන්. හත වසරේ පළවෙනි පාඩම. අපේ ප්‍රශ්නේ තියෙන්නේ පහත රූප වලින් සම්මිතික රේඛා නිවැරදිව ඇඳ ඇති රූප රවුම් කරන්න. මට මුලින් කියන්න සම්මිතික රේඛාවක් කියන්නේ මොකක්ද? අපි සරල විදිහට හිතමුකෝ සම්මිතික රේඛාවක් කියන්නේ මොකක් හරි තල රූපයක් සමානව දෙකට බෙදෙන රේඛාවක්. එහෙම හිතමුකෝ. හරි සමානව දෙකට බෙදනවා. හැබැයි මොකක්ද තියෙන අවශ්‍යතාවය? ඒ රේඛාවෙන් ඒ තල රූපය දෙකට නැවුවට පස්සේ එක මත එක පිහිටන්න ඕන. එතකොට තමයි ඒක සම්මිතික රේඛාවක් කියලා අපිට කියන්න පුළුවන්. හරි නේද? ඒතකොට සම්මිතික රේඛාවක් මොකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. රූපයක් දිහා බැලුවට පස්සේ ඒ රේඛාවෙන් දෙපැත්ත දෙක සමාන වෙන්නත් ඕනේ. රේඛාව හරහා නැමුවට පස්සේ එක මත එක පිහිටන්නත් ඕනේ. හරි. අපි බලමු පළවෙනි එකේ මේ රේඛාවෙන් නැවුවට පස්සේ ඒක එක මත එක පිහිටනවාද? ඒක බැලුමට පේනවනේ මේ කොටස් දෙක සමාන නැහැ කියලා නේද? එතකොට අපිට ඒක ගන්න බෑ. ඊළඟ එක ත්‍රිකෝණේ. ඒක නම් පේනවා සමානයි. ඒ වගේම නැවුවමත් එක මත එක පිහිටන්න පුළුවන්. එතකොට අපිට යාව රවුම් කරගන්න පුළුවන්. හරිනේ. ඊළඟ එක කරා ඒත් ඒ වගේ නේද? යාවත් රවුම් කරන්න පුළුවන්. මේකත් ත්‍රිකෝණයක්. ඒකත් බැලුමට පේනවා සමාන නැහැ කියලා. එතකොට යාවත් අයින් කරන්න පුළුවන්. ඊළඟ එක නා යත් රවුමක් හරි සමානව බෙදලා තියෙනවා. නැවුවම එක මත එක පිහිටන්නත් පුළුවන්. එතකොට යත් ඒක සම්මිතික රේඛාවක් එනවා. ඒකත් ඒ අවශ්‍යතා ටික එන්නම සම්පූර්ණ කරනවා. ඊළඟ එක නා එහෙමයි නේද? ඊළඟට ඉන්නේ ඒකේ සම්මිතික රේඛාවක් කියන්නේ නැහැ. මොකද උඩ කෑල්ල පොඩි යට කෑල්ල ගොඩක් ලොකුයි. කොටුමත් කොටස් දෙක සමාන නැති නිසා යාව ගන්න බෑ. ඊළඟ එක්කෙනත් ගන්න පුළුවන් නේද? අර කලින් හම්බෙච්ච රූපම නියම පොඩ්ඩක් පැත්ත මාරු කරලාගේ විතරයි තියෙන්නේ. බලන්න මෙයාගේ කොටස් දෙක සමානයි. නැවුවම එක මත එක පිහිටනවලු. ඔව් නේ පිහිටනවා. එතකොට අපිට යාව ගන්න පුළුවන්. මෙයාගේ කොටස් දෙක සමාන නැහැ. අපිට මෙයාව ගන්න බෑ. එයා සම්මිතික නැහැ. මෙයාගේ මේරෙන් නැවුවට පස්සේ එක මතක පිහිටනවා. කොටස් දෙක සමානයි. එයාවත් ගන්න පුළුවන්. හරිද? මේ ප්‍රශ්නේ හරිය නේද? සම්මිතික රේඛාවක් හොයාගන්න පුළුවන් නේද? සම්මිතික රේඛාවක් වෙන දේවල් නොවන දේවල් හරි ප්‍රශ්නේ ඉවරයි. හරි දැන් බලන්න අපේ දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ කියනවා පහත රූපවල සම්මිතික රේඛා අඳ දක්වන්න. ඉස්සෙල්ලා අපිට සම්මිතික රේඛා ටිකක් කියන්නේ රේඛා ටිකක් දීලා සම්මිතික රේඛාද නැති ඒවාද කියලා හොයන්න ඕන. දැන් කියනවා සම්මිතික රේඛා අඳ දක්වන්නලු. හරි ලේසි වැඩක් තියෙන්නේ. අපි ඒකත් අක් ගාලා කරමු. දැන් බලන්න පළවෙනි එකේ පළවෙනි එක මොකක්ද? ඍජුකෝණාශ්‍රය. අපි ඒක බලන්න හරියට සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් අවස්ථා. අපි මෙහෙම මැද්දෙන් නැවුවොත් ඒ ඉර ඔය නම් ඇඳ දැන් ඉර දෙපැත්තේ තියෙන කොටස් දෙක සමානයි. එක අවශ්‍යතාවයක් හරි. බලන්න ඔය ඉර ඔස්සේ නවන්න ඔයා හිතින් ඔය තල රූපේ දෙකට නැවුවට පස්සේ එක මත එක වැටෙයිද? වටනානේ. එතකොට ඔන්න ඔයක සම්මිතික රේඛාවක් කියලා අපිට ගන්න පුළුවන්. ආයි බලන්න මං අඳින අනිත් එක. අපිට මේ අතරත් නාන්න පුළුවන් නේද? මේ අතර නැවුවත් කොටස් දෙක උඩයි යටයි සමාන වෙනවා. දැන් මේ ඉර ගැන හිතන්න එපා. මේ ඉර ගැන විතරක් හිතන්න. මේ ඉර ඔස්සේ දෙකට නැවුවට පස්සේ එක මත එක පිහිටනවා. ඒ කියන්නේ කොටස් දෙක සමානයි. මේකත් සම්මිතික රේඛාවක්. හරි. මම සම්මිතික රේඛා දෙකක් ඇඳලා. දැන් බලන්න මම දැන් අඳින එක. මම දැන් රතු පාටින් ඇඳ ඉරෙන් දැන් ඒ ඉර ගැන විතරක් හිතන්න අනිත් ඒවා නෑ.
ඊරෙන් උඩයි යටයි කොටස් දෙක සමානයි නේද? සමාන වුණාට ඔයා ඔක හිතින් නවල බලන්න එක මත එක පිහිටයිද? එක මත එක පිහිටන්නේ නැහැ. ඒක ඇඳෙන්නේ ඔයා හිතින් නවල බැලුවොත් එක මත එක පිහිටන්නේ නැහැ. එතකොට අපිට ඒක සම්මිතික රේඛාවක් කියලා ගන්න බැහැ. ඒක නිසා මම එයාව මකනවා. බලන්න තව තියනද කියලා අපිට ගන්න පුළුවන් දේවල්. තව නෑනේ. හරි අපි යමු එහෙනම් ඊළඟට. ඊළඟට තියෙන මොකද්ද? සම චතුරස්‍රයක්. සම චතුරස්‍රයක් කියන්නේ පාද හතරම දිගින් සමාන වෙච්ච චතුරස්‍රයක්. සම කියන්නේ සමානයිනේ. ඒත් චතුරස්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන තල රූපයක්. එතකොට මේකෙන් කොහොමද අඳින්න පුළුවන්? මට මේක එකක් අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. තව එකක් අඳින්න පුළුවන් උඩින් අල්ලලා යටට නාවනවා ඔන්න විදිහට. මම දෙකක් ඇන්දා. මෙහෙම එකක් ඇන්දොත් ඒකෙත් මම අපව ටික අපව ඇන්දා. දැන් තුන්වෙනියට වයිර තුනක් ඇන්දා. තුන්වෙනියට ඇන් දෙකෙන් උඩයි යටයි සමානව බෙදෙනවා. ඒක බලන්න අර වගේ නවල ඒක නැගුවොත් නම් එක මත එක පිහිටයි වගේ නේද? ඔව් ඒක පිහිටනවා. එතකොට ඒක අපිට ගන්න පුළුවන් සම්මිතික රේඛාවක් කියලා. ඒ වගේම අනිත් පැත්තත් ගන්න. මේ අතරත් ගන්න පුළුවන් නේ. එතකොට මෙන්න සමචතුරස්‍රයේ සම්මිතික රේඛා අපිට කීයක් හම්බුණාද? බලන්න සම්මිතික රේඛා 1යි මෙයා 2යි මෙයා ඉන්නවා 3යි අයි කවුද ඉන්නේ? මෙයයි 4යි. සම්මිතික රේඛා 4ක් අපිට තියෙනවා. හරි. හරි ඊළඟට රූපෙ මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙන්නේ වෘත්තය. අපි වෘත්තේ වත් ටික මාක් කරමු. වෘත්තය අපිට අඳින්න පුළුවන් නේද? මෙහෙම. අපහු ඉතින් බලන්න ඔයා කඩදාසි රවුමක් කපාගෙන ඔයාට ඒක දෙකට නවන්න පුළුවන් පැති කීයක් තියෙනවද? ඔයාට මෙහෙම ඉරි ඇති වෙනකන් අඳින්න පුළුවන්. ඒකේ මොකද්ද කියන්නේ? අපිට වෘත්තයක සම්මිතික රේඛා අනන්තයක් වෙනකන් අඳින්න පුළුවන්. ඉතින් ඒක තමයි වෘත්තයේ තියෙන විශේෂත්වය. අපිට මේක ඇති වෙනකන් මට ඇඳලා එන්න පුළුවන්. පේනවනේ ඔයාට මේ කොහෙන් නැවුවත් ඒක සම්මිතික රේඛාවක්. හරි ඊළඟට තියෙන ප්‍රධාන ඊළඟ තියෙන ත්‍රිකෝණයක්. අපේ ත්‍රිකෝණෙත් මේක සමපාද ත්‍රිකෝණයක් වගේ මට ඒ කියන්න පුළුවන්. මෙතන ශීර්ෂයේ ඉඳන් පල්ලෙහාට එක. ඔය මෙතනින් මේ දෙක කොටස් දෙක සමානව කැඩෙනවා. මේක නැවුවට පස්සේ එක මත එකක් පිටනවා නේද? ඒ වගේම මට අතෙන් පුළුවන් මෙතනින් තව එකක්. ආයෙත් එකක් මෙතන ත්‍රිකෝණයකට සම්මිතික රේඛා 3ක් හම්බෙනවා. හරි මේ දෙක පියමු දැන් ඊළඟ දෙකට. දැන් බලන්නකො ඊළඟට තියෙන රූපේ මොකක්ද තියෙන්නේ? අපිට තියෙනවා ඊතලය. ඊතලෙත් අපි ටක් දාලා අඳගමු සම්මිතික රේඛා. මම ඊතලේ උඩින් වලලා පල්ලෙහාට නානවා. එතකොට මට එනවා එක සම්මිතික රේඛාවක් මෙන්න මෙහෙම. තබන්න අවුලන විදිහක් පුළුවන්ද කියලා. මේ අතර කිසිම විදිහකට නවන්න වෙන්නේ නැහැ. මොකද මේ පැත්තේ උඩක් තියෙනවා මේ පැත්තේ නැහැ. ඒකට මේ පැත්තට කොහොමවත් නවන්න දෙයක් මේ පැත්තට නවන්න වෙන්නේ ඔය අතට විතරයි. ඒකට අපිට මේකේ සම්මිතික රේඛාව කියලා හම් වෙන්නේ ඕක විතරයි. හරිනේ. දැන් සම්මිතික රේඛා හොයාගන්න අඳගන්න මම හිතන ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් බලන්නකො අපේ තුන්වෙනි ප්‍රශ්නේ. ඒක මොකද කියන්නේ? සම්මිතික රූපයක් ලබන පරිදි මහත රූප සම්පූර්ණ කරන්නලු. ඔයාලා මොකක්ද ඒකට කියන්නේ? සම්මිතික රේඛාව තියෙනවා. එතනින් වම් පැත්තේ තියෙන රූපයට සම්මිතිකය දකුණු පැත්තෙන් ඇදලා නම් හරි. සම්මිතික රේඛාව කෙරෙන්න අවශ්‍යතාවයනේ.
කියන්නේ රූපයක් හරි සමානව දෙකට බෙදනවා. කියන්නේ අපුවම එකමත් එක බෙදන්න හිතන විදිහට. හරිනේ. එතකොට අපි ඔය වගේ රූපයක් දකුණු පැත්තේ අඳිමු. මං හිතනවා යාර මේ වෙනකටත් ඔක ලස්සනට ඇඳලා ඇති කියලා. මොකද හැමෝම පැත්තෙන් තව අරන් පෙපෙක් කරලා ඉන්නේ. ඉතින් මාත් පටන් ගන්නම් අඳින්න. මුලින්ම ඉවේ රවුම වගේ තියෙන එක ඇඳ ගන්න. දැන් තියෙන්නේ අර ඉර වටේට තියෙන ටික ත්‍රිකෝණාදී කැරි ටික. ඒ ටිකත් ඒ විදිහට සමාන වෙන්න එහා පැත්තෙන් අඳිනවා. අර මේක ලස්සනට අඳින්න වගේ චෝකේට වෙනස්කම් තියෙනවා. ඒක සමාන නැහැ. මට යාලේ අඳින්නේ ලස්සනට සමාන විදිහට අඳ ගන්න. දැන් යමු ඊළඟ රූපෙට. ඊළඟ රූපේ නම් තියෙන්නේ ස්මයිල් ෆේස් එකක් නේද? ඒකෙන් භාගයයි තියෙන්නේ. අපි ඊටු භාගෙට අඳිමු. හරි රවුම හරි දැන් කියන්නේ ඇහත්. මම ඇහත් අඳලා ඊළඟට යනවා කටට. කටේ ඉතින් දෙකත් හරියට. හරම දැන් දෙපැත්ත සමානයි. අපිට සම්මිතික රූපයක් ලැබුණා. ඊළඟට බලන්න ඊළඟට. මම හිතනවා දැන් නම් ඔයාලට මොනවද පුළුවන් කියලා. ඉතින් මම මේක වේගය වැඩි කරලා යවන්න. එයා ඒක ලස්සනට අන්තිමට හරියටම හරියට කරනවා. අපේ රූප ටික නම් ඇඳලා ඉවරයි. ඒ වගේම පාඩමක් ඉවරයි. මම හිතනවා මේ පාඩම වලට හොඳට තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම thank you.